හායි සුබ දවසක් ඔයාලා හැමෝටම. හිරිපොඳ වැස්සේ ලබන සතියේ වෙන්න යන දේ මොකක්ද කියලා දැනගන්න ඔයත් කුතුහලෙන් නේද ඉන්නේ? එහෙනම් අහගන්නකෝ. ගොඩක් කාලයක් ආදරය නිසා දුක් විඳපු අපේ තිදස්වයි ආත්මිවයි ආයෙත් ආදරෙන් එකතු කරන්නේ චූටි දෝනි. දෙන්නට දෙන්න රහසේම ආදරයෙන් බැඳෙනවා. ඉතින් ඔන්න මේ වීක් එකේ තමයි තිදස්සයාගේ හිතේ තියෙන ආදරය සංදේශයට කියන්නේ. සංදේශෙත් එයා ආත්මී එයාගේ සියලු විස්තර තෙදස්ට කියනවා. එයාගේ ID එක ඒ හැම විස්තරම දැනගත්තම එයාලා දැනගන්නවා මේ ඉන්නේ මගේ ඇත්තටම මං කලින් ආදරය කරපු ආත්මියමයි කියලා. ඉතින් මේ තුන්දෙනාම ඉන්නේ හරිම සතුටින්. තිදස්, චූටි දෝනි, ආත්මි මේගොල්ලෝ මෙහෙම ආදරයෙන් ඉන්නකොට ආත්මිගේ පරණ මතකයත් එයාට ටිකෙන් ටික මතක් වෙනවා. ඉතින් ආත්මිටත් මතක් වෙනවා මේ ඉන්නේ මගේම තිදස් සහ මේ ඉන්නේ මගේම දුව කියලා. තිදස්ගේ අම්මත් දැන් සංදේශයට කැමතියි. එයාත් දැනගන්නවා මේ සංදේශ කියන්නේ තිදස්ගේ කලින් හිටපු ආත්මිමයි කියලා. ඉතින් එයාගේ ආශිර්වාදයත් එක්කම මේ තුන්දෙනා එක පවුලක් විදියට සතුටින් ඉන්න පටන් ගන්නවා. ඉක්මනටම මේ දෙන්නගේ මැරේජ් එකත් අපිට බලා ගන්න පුළුවන් වෙයි. තිදස් ආත්මය ආදරෙන් එකතු වෙන දිහා බලලා සතුට වෙන අපේ නිරාශා අක්කයි අචලයි ඒ දෙන්නත් හරිම ලස්සන ආදරණීය කපල් එකක්. ඇත්තටම මේ වගේ යාළුවෝ දෙන්නෙක් ඒ දෙන්නට ඉන්න එක ගැන හරිම සතුටුයි. මේ අතරේදී ක්ලේරා එයාගේ දුවව ගෙදර එක්කගෙන එනවා. එයාගේ ගෙදර පෙන්නන්න. ඒත් තවම මේ ඔලිවියා දන්නේ නෑනේ මේ ඉන්නේ එයාගේ ඇත්තම අම්මා කියලා. ක්ලේරත් ඉස්සර වෙන්නේ නැහැ මම තමයි ඔයාගේ අම්මා කියන්නේ. ඒත් එයාට ඕන ළඟ ඉඳන් ටිකින් ටික මම ඔයාගේ අම්මා කියලා එයාට දැනෙන්න සලස්වන්න. අනිත් එක තමයි මේ ක්ලේරාට ඕන මේ තියෙන සියලුම දේපල එයාගේ දුවට දෙන්න. ආත්මිගේ චූටි දෝනිට සියලුම දේපල අයිති වෙනවට ක්ලේරා කැමති නෑනේ. ඒක නිසා එයා වෙනම ප්ලෑන් එකක් ගන්නවා. තිදස් අරුෂ් දෙන්නගේ DNA ටෙස්ට් එකේ රිසල්ට්ස් එන්න ළඟයි. ටානියා හදන්නේ දරුවා අරුෂ්ගේ කියලා ඔප්පු කරන්නනේ. හැබැයි ක්ලේරාට ඕන දරුවා අරුෂ්ගේ නෙවෙයි කියලා ඔප්පු කරන්න. මොකද එයා කැමති නෑ දේපල ආත්මිගේ දරුවට ලැබෙනවට. ඒක නිසා ටානියා DNA රිපෝට් එක වෙනස් කරන්න කියලා සල්ලි දීපු මිනිස්සයාට ඊට වඩා වැඩි ගාණක් දීලා හරිම රිපෝට් එක එළියට දෙන්න කියලා කියනවා. ඉතින් ඒ මිනිස්සයා දෙන්නෙත් හරිම රිපෝට් එක. මේකෙන් තිදස්ට නම් හරිම හොඳයි. මොකද එයා තාත්තා කියලා ඔප්පුනානේ. මේකෙන් ෂොක් එකට පත් වෙන අරුෂ්ට පිස්සු හැදෙනවා. එයා විකාර කරනවා. නිකන් පිස්සෙක් වගේ හැසිරෙනවා. මේකෙන් බය වෙන ටානියා ගිහිල්ලා තිදස්ලගේ ගෙදර අම්මව හම් වෙනවා. එයාට ඇත්තම විස්තරේ කියනවා. මොකද දරුවට කරදරයක් වෙනවට ටානියා කැමති නෑ අරුෂ්ගෙන්. තිදස් කෙලින්ම යන්නේ එයාගේ හොඳම යාළුවෝ දෙන්න හම් වෙන්න. ගිහිල්ලා කියනවා මචන් DNA ටෙස්ට් එකෙන් ඔප්පු වුණා මම තමයි චූටි දෝනිගේ තාත්තා කියලා. ඉතින් පිලයි කූරයි දෙන්නම ගොඩක් සතුටු වෙනවා මේකෙන්. ඒ කියන්නේ උඹට අරුෂ්ගෙන් කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ නේද? දැන් උඹේ ප්‍රශ්න ඔක්කොම හරිනේ. දැන් තියෙන්නේ ඉතින් ආත්මියක්වත් එක්ක සතුටින් ඉන්න කියලා. ඉතින් මේකෙන් දැනගන්නවා සංදේශي කියන්නේ ආත්මි කියන එක දෙවෙනි සැරේටත් දැන් ඔප්පු වෙනවා. ඊට පස්සේ ඇත්තම විස්තරේ තිදස් කූරගෙනුයි පිලාගෙනුයි අහනවා මොකක්ද ඇත්තටම උනේ. ඊට පස්සේ කූරා මුල්ල ඉඳන් ඔක්කොම විස්තරේ කියන්න පටන් ගන්නවා. අරුෂ් ඇවිල්ලා ළමයව අරගෙන යද්දි ආත්මිය එයාගේ පස්සෙන් බේරන්න යද්දි එයාගේ වාහනේට හැප්පෙනවා. මෙයාගේ මූණ ඩැමේජ් වෙනවා. ඊට පස්සේ අර ප්ලාස්ටික් සර්ජරි එකක් කරනවා. ප්ලාස්ටික් සර්ජරි එකේදී අර පේෂල දීලා තියෙන්නේ වැරදි රූපයක්. අන්න ඒ මූණ තමයි දැන් ඔය ආත්මියකට හම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ තමයි එයා වෙන නමකින් සංදේශ විදියට ඔෆිස් එකට එන්නේ. තිදස් ඔයාවම බලන්න. ඔයාවයි චූටි දෝනිවයි බලන්න. ඒත් ඔයා එයාව පිළිගන්න කැමති වෙන්නේ නැහැ කියලා හිතලා තමයි එයා දෙවෙනි සැරේටත් ආයෙම සැරයක් එයාගේ කලින් මූණම ඉල්ලලා සර්ජරි එක කරන්න. ඔන්න ඔය වෙලාවේදී තමයි එයාගේ පරණ මතකේ නැති වෙන්නේ. ඊට පස්සේ තමයි ඔය දෙන්න හිමින් එකතු වෙද්දී එයාට ටිකින් ටික දේවල් මතක් වෙන්නේ. ඉතින් තිදස් උඹට විතරයි පුළුවන්
ආත්මයක් වගේ සම්පූර්ණ මතකයම ආයේ ගන්න. මේකෙන් ගොඩක් සතුටු වෙන තිදස් මචං. එහෙනම් මට මගේ මුළු පවුලම සම්පූර්ණයි. දැන් මගේ ආත්මී චූටි දෝනි අපි තුන්දෙනෙක් පවුලක් විදියට සතුටින් දිගටම ඉන්න පුළුවන්. ඉතින් මචං තැන්ක් යූ ඔබ මේ කතාව මට කිව්වට. මට ආත්මිගේ පරණ මූණම ඕනේ නෑ. මම මේ මූණටත් ගොඩක්ම ආදරෙයි. අපි තුන්දෙනා සතුටින් ඉන්න ඕන. අපේ හොඳම කාලේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මං ඉක්මනටම ආත්මිව කසාද බඳිනවා. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මේ වීක් එකේ වෙන්නේ. ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්නකෝ. ගිහින් එන්නම්.